ගිහින් එන්න කෙටි පාරක් නෑ හීනාලට ගිහින් එන්න කෙටි පාරක් නෑ හීනාලට ගිහින් කොච්චර ලොකු සැලරි එකක් ගත්තා වුණත් සතයක්වත් ඉතිරි කරගන්න බැරිව මාසෙ අන්තිමට සැලරි එකට උනේ මොකක්ද කියලා දහතේ කල්පනා කරන කෙනෙක්ද ඔයත්. ගත්තු දෙයක්වත් නෑ, මාසෙ අන්තිම වෙද්දි සල්ලිත් නෑ. ඇයි මෙහෙම වෙන්නේ? අද අපි කතා කරමු ඒ ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලා හැමෝගෙම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔයාලා මුළු ජීවිත කාලෙදිම අටපහ ජොබ් එකක් කරන්නද හිතාගෙන ඉන්නේ? කවදම හරි දවසක තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. රස්සාවක් නොකර ගෙදරට වෙලා ඉද්දිත් බැංකුවට සල්ලි වැටෙන තමන්ගේම කියලා ස්ථාවරයක් හදාගන්න. ජීවිතේ වැඩි කාලයක් රස්සාව වෙනුවෙන් දිය වෙනවා වෙනුවට තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් එකට කාලය ගත කරන්න ආස නැද්ද ඔයාලා? මේ වීඩියෝ එක පුරාවටම මම ඔයාලා එක්ක බෙදා ගන්න හැම වචනයක් ගානෙම මම මේ අහපු ප්‍රශ්න ටික සැරින් සැරේටම ඔයාලගෙන්ම අහන්න. කොච්චර ඉතුරු කරනවා කියලා හිතාගත්තත් හැම මාසෙකම මොකක්ම හරි දෙයක් ඇවිත් සේරම සල්ලි ටික නාස්ති වෙලා යනවනේ. මට මේ වැඩේ හැම මාසෙකම වෙනවනේ. මුලින්ම වෙනස් කරන්න ඔන්න ඔය කියන මයින්ඩ්සෙට් එක. එකම එක මාසෙකදී දෙකකදී ඔයාට එහෙම වෙලා ඇති. සැලරි එක ඉතුරු කරගන්නවා කියලා හිතාගෙන ඉඳලා මොනවාම හරි නොහිතපු විදිහේ වියදමක් ඇවිත් ඔයාට ඒ මාසෙ ඉතිරි කරගන්න බැරිව යන්න ඇති. ඒත් හැම මාසෙම හැම උනේ නෑ. හැබැයි ඔයා හිතින් හිතනවා ඔන්න බලන්නකෝ මේ මාසෙත් මොකක්ම හරි වියදමක් එනවා. ඉතුරුවක් නම් කරගන්න වෙන්නෙම නෑ මට. එහෙම හිතද්දී එහෙම වෙනවම තමයි. ඉතින් ඒ නිසා මුලින්ම වෙනස් කරන්න අන්නේ මයින්ඩ්සෙට් එක. අනික් දේ තමයි ලැබෙන විදිහට ජීවත් වෙන්න පුරුදු නැතිකම. අනිත් අය කරන දේ කරන්නේ අනේක. අපිට අපේ කියලා ටාගට් එකක් තියෙනවා නම් අපි කවදාවත්ම හම්බෙන කෙනා එක්ක එකට එක තරඟ කරන්න යන්නේ නැහැ. මොකද අපි දැනටමත් අපි එක්කම තරඟකයි ඉන්නේ. ඒ තරඟයේ දිනුම් කනුව ගැන අපි හොඳ අවබෝධයකිනුයි ජීවත් වෙන්නේ. අපි අපේම කියලා ටාගට් එකක ජීවත් වෙද්දී දකින කෙනා එක්ක තරඟ කරන්න අපිට වෙලාවක් නැහැ. අර ගෙදර කෙනා ලොකු ටීවී එකක් ගෙනාවා කියලා ඒකම අපිත් ගන්න. එහා ගෙදර කෙනාට වාහනයක් තියෙනවා කියලා අපිත් 4-8ට ලීසින් දාලා කොහොම හරි වාහනයක් ගන්න. ඔන්න ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ තමන්ගෙම කියලා රේස් එකක ඉන්න මිනිස්සු. හරි අරමුණක ඉන්න මිනිස්සු. අද ඔයාගේ ගෙදර ටීවී එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් හොඳයිනේ. ටීවී එකක් නැති වුණාට කරච්චලයක් වගේ වයිෆ් කෙනෙක් ඉන්නවා ඇතිනේ ගෙදර. එයා කියවන දිහා චුට්ටක් බලාගෙන ඉන්න. එකම අවුලකට තියෙන්නේ ඕන වෙලේට ඕෆ් කරන්න රිමෝට් එකක් නැති එක විතරයිනේ. පුංචි විහිළුවක් කළේ. ජීවිතේ හැමදේ දිහාම ධනාත්මකව බලන්න. අද ඔයා දුප්පත් කියලා ඔයාට hina වෙන යම් කෙනෙක් ඉන්නවා නම් එයාට hinaවකින් උත්තර දෙන්න. හැම වෙලේම ඔයා ගේම් එක ඇතුලේ ජීවත් වෙන්න. පිටස්තර ලෝකය කොයිතරම් වේගෙන් දිහුවත් ඔයාට දුහන්න පුළුවන් හිමීට නම් ඔයා වැඩ කරන්න ඕනේ ඔයාගේ වේගයේ තරම හඳුනගෙනයි. එහෙම නැති වුණොත් ඔයාට තරගෙන් දිනුමකුත් නැතිව නිකරුණේ හති වැටෙන එක විතරයි සිද්ධ වෙන්නේ. දැන් අපි එහෙනම් බලමු කොහොමද සැලරි එක ඉතුරු කරගන්නේ කියලා. මං රැකියාව කරන කාලේ ඔෆිස් ටයිම් එකේ ෆ්‍රී වෙලාවක් ලැබුණු ගමන්ම මං හරි ආසාවෙන් කරපු වැඩක් තිබුණා. මම මගේ සැලරි එක මැනේජ් කරන විදිහ මම ලියන චුටි පොතක් මන් ළඟ තිබුණා. රෆ් ෂීට් ටිකක්ම එකතු කරලා හදාගත්ත පුංචි නෝට්බුක් එකක්. ඒක හරියට මගේ බැංකු පොත වගේ. ඒකේ තියෙනවා එන සල්ලි, යන සල්ලි සහ දැනට තියෙන ශේෂය කියන කොටස් ටික. ෆ්‍රී ටයිම් එකක් හම්බෙන හැම වෙලේකම මං ඔය පොත කුරුටු කකා තමයි හිටියේ. රටේ පිළිගත්තු ආයතනවල වැඩ කරන්න, සාරි අඳින්න, ඔෆිස් කිට් අඳින්න මෙන්න මේ වගේ රස්සාව ගැන පුංචි හීන මමත් ඉස්කෝලේ යන කාලේ මට තිබුණා. ඒ විදිහට මං කරන්න ආසාවෙන් හිටපු රැකියාවනුත් මට ලැබුණා.
හැබැයි මුළු ජීවිත කාලෙදිම 8-5 ජොබ් එකක් කරන්න නම් මගේ කිසිම තීරණයක් තිබුණේ නැහැ. ඉතින් මං රැකියාව කරන්න ප්ලෑන් කරපු කාල සීමාවේදී මම මගේ සැලරි එක කළමනාකරණය කළේ හොඳ අවබෝධයකින්. හැම මාසෙකදීම මගේ සැලරි එකෙන් 4/3 කොටසක් මං ඉතුරු කරන්න පුරුදු වෙලා හිටියා. ඒක මං හැම මාසෙකදීම අනිවාර්යෙන්ම කළා. ඉතිරි 4/1 කොටසින් තමයි මගේ ගමන් වියදම්, ඔෆිස් එක ඇතුලේ වියදම්, ඇඳුම් පැළඳුම් මේ සේරටම මං වියදම් කළේ. නැතුව මුලින්ම වියදම් කරලා ඉතුරු වෙන එකෙන් ඉතුරු කළා නෙමෙයි. මුලින්ම ඉතුරු කරලා ඊට පස්සේ වියදම් කළේ. අද කාලේ ගොඩක් අය මුලින්ම වියදම් කරලා ඊට පස්සේ නේද ඉතුරු කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම වැරැද්ද. ඔයාලට ඔයාලගේ සැලරි එක ඉතිරි කරගන්න බැරි වෙන. දැන් 25 වෙනිදාට සැලරි එන්න තියෙද්දි දැන් ඉඳන්ම ගන්න තියෙන බඩු ලිස්ට් එක හදාගෙන නේද ඉන්නේ ඔයා. හැබැයි ඒ හැමදේම ඔයාට අත්‍යවශ්‍ය දේවල්ද? මේ වෙද්දිත් දරාස් එකෙන්, තේමෝ එකෙන්, තව පේජස් වලින් COD ඔඩස් එහෙම දාලා ඇති නේද ඔයාලා? ඔයා දැනටමත් ආර්ථික වශයෙන් ස්ථාවර කෙනෙක් නම් මම මේ කියන දේවල් අදාළ වෙන්නේ නැහැ. ඒත් ඔයා මාසේ අන්තිම වෙද්දී අතේ සතේ නැතුව ලබන මාසේ සැලරි එකෙන් ගෙවන්න ආයෙම 4-8 ණය වෙන කෙනෙක් නම් සැලරි එක එන්නත් කලින් මේ විදියට අනවශ්‍ය දේවල් වෙනුවෙන් මුදල් වෙන් කරන එක ටිකක් මෝඩ වැඩක් නේද? ඔයාට කොච්චර ලොකු සැලරි එකක් ලැබුණත් මාසේ අන්තිමට අතේ සතේ නැති වෙනකොට ඔයා කරන්නේ කොච්චර හොඳ රැකියාවක් වුණත් ඔයාට ඒ රැකියාව ගැන කලකිරෙන්න පටන් ගන්නවා. ඉන්පස්සේ රස්සාවටත් බැන පඩිගෙවන HR ඩිපාර්ට්මන්ට් එකටත් බැන පවුලේ අයටත් බැන ඊළඟ මාසේ සැලරි එක එනකන් අපි ගත කරන්නේ ගොඩක් එපා වුණු කාල සීමාවක්. මේ වතාවේ සැලරි එකේ ඉඳන් අපි ඒ කතාව වෙනස් කරමුද? හැම දෙයකටම කලින් ඔයා කරන රැකියාවට ස්තුතිවන්ත වෙන්න. ඒ රැකියාව සතුටින් අවංකව කැපවීමෙන් කරන්න. දෙවැනියට මං අර මුලින්ම කියපු මට නම් ඉතිරි කරන්න බෑ කියන මයින්ඩ්සෙට් එක ඔළුවෙන් අයින් කරන්න. තුන්වෙනියට මං අර කියපු දවස ගාන හම්බෙන මිනිස්සුත් එක්ක තරඟෙට යන එක නතර කරන්න. හතරවෙනියට ඔයා දුප්පත් කියලා ඔයාට hina වෙන මිනිස්සුන්ට hinaවකින් උත්තර දෙන්න පුරුදු වෙන්න. පිරුණු කලේ දියනසලේ කියලා කතාවක් අපි හැමෝම පුංචි කාලේ ඉඳන්ම අහලා තියෙනවානේ. ලෝකේ ධනවත් පුද්ගලයෝ කවදාවත් ලොකු වාහන පදින්නේ නැහැ. එයාලා ගොඩක් වෙලේට එකම වර්ගයක එකම ස්ටයිල් එකක ඇඳුම් විතරයි අඳින්නේ. ලෝකේ ධනවත් පුද්ගලයෝ කවදාවත් තමන්ගේ වත්කම් ලෝකෙට පේන්න ප්‍රදර්ශනය කරන්නේ නැහැ. පිරිච්ච නැති කලේ තමයි හැම වෙලේම ශබ්ද කරන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මම මේ කියපු හැමදේම හොඳින් මතක තියාගෙන පස්වෙනියට ඔයා ඉතිරි කරන්න පටන් ගන්න. මං ඔයාලටත් යෝජනා කරනවා අර මං හැදුවා වගේ පුංචි නෝට්බුක් එකක් ඔයාලටත් හදාගන්න කියලා. මොකද ඒක මට නම් මැජික් බුක් එකක්. ඒකේ උඩින්ම ලියන්න දැනට ඔයාගේ අතේ තියෙන ශේෂය. ඉන්පස්සේ මේ මාසේ ඔයාට ලැබෙන්න තියෙන සැලරි එක. ඒ සැලරි එකෙන් ඔයාට මේ මාසය තුළදී අනිවාර්යෙන්ම කළ යුතු වියදම් ටික. උදාහරණයක් විදිහට ලයිට් බිල් එක, වෝටර් බිල් එක, ෆෝන් බිල්ස් මේ මාසේ අනිවාර්යෙන්ම කළ යුතු වියදම් ටික මුලින් ලියන්න. ඊළඟට ඔයා කළ යුතු වියදම් ටික ලියන්න. ඒ සේරම වියදම් ටික ඉවර කරලා ඔයාට මේ මාසේ අන්තිමට ඉතිරි කරගන්න පුළුවන් වෙන්නේ රුපියල් 500ද ඒකෙන් හරි ඉතිරි කරන්න පටන් ගන්න. මොකද රුපියල් 500 ගොඩක් පොඩි වුණාට ඔයා ඒ හරහා ඔයාගේ ජීවිතයට එකතු කරගන්නේ ලොකු වටින හොඳ පුරුද්දක්. අන්නේ නිසා 500ද රුපියල් 100ද ඒකෙන් පටන් ගන්න. මාස 2-3ක් යද්දී ඔයාටම තේරෙයි මේ රුපියල් 100 1000ක් වෙන හැටි. 1000 රුපියල් 5000ක් වෙන හැටි. ඔයා බලන් ඉද්දී ඔයාගේ සැලරි එක ඉතිරි වෙන්න පටන් ගනීවි. මාස 3-4ක් යනකොට ඔයාටම දැනේවි ඔයාගේ සේවිංග්ස් ඉහළ නගින බව. මාස 3-4ක් අමාරුවෙන් පුරුදුණු ඒ ඉතිරි කිරීමේ පුරුද්ද 5 වෙනි මාසේ ඉඳන් ඔයාගේ අතින් ඔටෝම සිත වේවි. දන්නවද? අද ඔයාලත් එක්ක මේ දේවල් කතා කරන මම මගේ පළවෙනි රැකියාවේ මුල් අවුරුදු 2ේදී විතර
මං ගත්ත සැලරි එකෙන් වැඩි කොටසක් නාස්ති කළා. ඉන් පස්සේ එක මාසෙකදී මගේ අම්මා මගේ සැලරි එක ඉල්ලගත්තා. සැලරි එකෙන්ම කොටසක් මගේ වියදම් වලට කියලා එයා මගේ අතට දුන්නා. මාස 3-4කට පස්සේ එයා මට කිව්වා ඔන්න දැන් මෙතන ලක්ෂයක් තියෙනවා කියලා. අන්න එතනිනුයි මට ඉතිරි කරන්න ආසාව ඇති වුණේ. එදා ඉඳන් පටන් ගත්ත පටන් ගැනීම මම මගේ ජීවිතය ඇතුලේ හරි වටින හොඳ පුරුද්දක් විදිහට ඒ පුරුද්ද ඉස්සරහට අරගෙන ගියා. එයින් පස්සේ ඉතිරි කරනවා කියන දෙයට මම නැප්පෙහි වුණා. ටිකෙන් ටික මාස ගෙවෙද්දී මගේ අතේ ලොකු ගණන් වලින් මුදල් ඉතිරි වෙන්න පටන් ගත්තා. මම අන්තිමටම රැකියාව කළේ ෆයිනෑන්ස් කම්පැනි එකක නිසා ඇතුලේ ස්ටාෆ් එකටත් මේ ෆික්ස් ඩිපොසිට් සේවිං accounts පවත්වාගෙන යන්න පහසුකම් තිබුණා. ඉතින් පස්සේ මම පුරුදු වුණා මගේ අතේ එකතු වෙන සල්ලි ෆික්ස් ඩිපොසිට් දාන්න. ඒ කාලේ ෆික්ස් ඩිපොසිට් වලට හොඳ රේට්ස් උත් තිබුණා. ඉතින් මට මේ ඉතිරි කරනවා කියන එක හරි ආස වැඩක් වුණා. අපේ ජීවිතේට අපි එකතු කරගන්න පුංචි හොඳ පුරුදු දවසක අපි නොහිතන තැන්වලට අරගෙන එනවා. අපේ ජීවිතේට අපි එකතු කරගන්න පුංචි නරක පුරුදු නිසා අපි නොහිතන විදිහට අපේ ජීවිත නාස්ති වෙනවා. ඉතින් ඒ නිසා අද ඔයා ළඟ තියෙන රුපියල් 100ද ඒකෙන් හරි පටන් ගන්න. මොකද රුපියල් 100 ගොඩක් පොඩි වුණාට ඒ හරහා ඔයාගේ ජීවිතයට එකතු කරගන්නේ හොඳ පුරුද්ද දවසක ඔයාට කෝටි ගාණක් වටීවි. ඉතින් ඔයාලා එක්කත් මේ දේ බෙදා ගන්න හිතුවේ මේ කතාවෙන් ඔයාලගේ ජීවිතෙත් ලොකු වෙනසක් ඇති කරයි කියලා මට විශ්වාස නිසායි. මතකයි නේද මං ඔයාලගෙන් අහපු අර ප්‍රශ්න ටික? මං ඒ කියපු විදිහට ජීවත් වෙන්න ඔයාලත් ආසයි නම් අද ඉඳන්ම ඉතිරි කරන්න පටන් ගන්න. නිසි තැන්වල ආරක්ෂිත තැන්වල ඔයාගේ සල්ලි පරිස්සමට ආයෝජනය කරන්න පටන් ගන්න. කරගෙන යන රැකියාවට අමතරව ඔයාට පුංචි හරි කාලයක් තවත් ඉතිරි වෙනවා නම් ඔයා ළඟ තියෙන දක්ෂතාවලට වටිනාකම් එකතු කරලා අමතර ආදායම් හොයන්න උත්සාහ කරන්න. මේ ජීවිතේ ගොඩක් ලේසි නෑ. ගොඩක් අමාරුත් නෑ. ලේසි කරගන්න එක හෝ අමාරු කරගන්න එක තියෙන්නේ අපේ අතේ.